අලුත් දවසක අලුත් ආරම්භයක්. විශ්වාස කරනවා ඔයාලා හැමෝම බලාපොරොත්තු වලට යන ගමන් හරිම සතුටින් ආදරෙන් පරිස්සමින් ඇති කියලා. අද කාලෙකට පස්සේ අලුත් බ්ලොග් එකක් අරගෙන ඔන්න මං ඔයාලව බලන්න ආවා. මේ ගෙවුණු සති අන්තයේ හරි ලස්සන දවසක්. පෙබරවාරි මාසේ 21 වෙනි සෙනසුරාදා දවස තමයි මම මේ විදිහට අරගෙන ආවේ. ඉතින් උදේම ඔෆිස් එකට ඇවිල්ලා එදා දවසේ ජර්නල් එක ලියලා දවස ප්ලෑන් කරගත්තා. දන්නවද? අද උදේම හීනි පිනි බිඳු වැහලා මේ ගස්වලට දීලා තියෙන්නේ පුදුමාකාර විදිහට අලුත් ජවයක්. කොළවල තියෙන පිනි බින්දු එකින් එක බිමට හැලෙනකොට මල් පෙතිවලත් තියෙන බින්දු හෙමි හිට බිමට හැලෙනකොට ඒ ඇඟට දැනෙන සීතල ගේන්නේ අලුත්ම විදිහේ ආස්වාදයක්. ඉතින් මල් ටිකත් කඩලා බුදු පහනක් තියලා මට ඕනේ වුණේ මේ සතියන්තේ ලස්සනම දවසක් විදිහට මේ දවස මගේ පොතේ පිටු අතර හරිම ලස්සනට ලියලා තියන්න. ජීවිතේ සමහර දවස් තියෙනවා අපි දුකින් වගේම සතුටිනුත් ගෙවන. ඒත් අපි උත්සාහ කරන්න ඕනේ හැම දවසක්ම ධනාත්මකව හිතලා ධනාත්මක විදිහට ජීවත් වෙච්ච හොඳ දවසක් කරගන්න. ඕනිම දවසක් හොඳ දවසක්ද නරක දවසක්ද කියලා තීරණය කරන්න පුළුවන් අපිටම විතරයි. ඉතින් පුංචි ළමයෝ මොන බාධකාවත් ඔයාගේ ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම සතුටින් ගෙවන්න. ඔයාට ඔයා වෙනුවෙන් ගත කරන්න ලැබෙන පුංචි මොහොතවල් හරිම සතුටින් සමරන්න. එතකොට ඔයාගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලනකොට ඔයාට සතුටු හිතෙන කාරණා බොහෝමයක් තියෙන්න පුළුවන්. සති අන්තයේ සෙනසුරාදා ඉරිදා කියන්නේ මම ටිකක් ආස දවසක්. ඒකට හේතුව තමයි මම සතියක් පුරාවට එක හුස්මට වැඩ කරලා සති අන්ති දවස් දෙකේ වැඩ කරන්නේ පුදුමාකාර තරම් නිදහසකින්. මේක ජොබ් එකකටත් වැඩිය සමාජ සේවයක් කිව්වොත් මං හරි. මම හරි ආසයි මිනිස්සු වෙනුවෙන් ධනාත්මකව හොඳ දෙයක් කරන්න. ඉතින් අන්නේ ආසාවල් පිටිපස්සෙන් යනකොට මට හම්බ වෙච්ච හරි ලස්සන අවස්ථාවක් මේක. ඉතින් මං හරි ආදරෙයි මගේ මේ පාර්ට් ටයිම් ජොබ් එකට. මේක ජොබ් එකක් නෙවෙයි සමාජ සේවයක්. ඉතින් ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේවල් කාලයක් ගිහිල්ලා හරි අපිට ලැබෙනකොට ඒ වෙනුවෙන් ලැබෙන සතුට ඒ වෙනුවෙන් ගැහෙන පපුව ඒක මාරම විදිහට අපිට දැනෙනවා. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතේ ආස කරන දේවල් ලැබෙනකන් ඔයාගේ උත්සාහය අත්හරින්න එපා. ඉතින් මං අද ඔන්න කරන්න තියෙන පුංචි වැඩ ටික ප්ලෑන් කරගෙන ලෑස්ති වුණේ අද මේ දවස ගොඩක් සතුටින් ගොඩක් ආඩම්බරෙන් ගොඩක් ආසාවෙන් පටන් ගන්න. පුංචි ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ සර්කල් එක ඇතුලේ ඉන්න මිනිස්සු ගැන ඔයාට මොකද හිතෙන්නේ? දන්නවද මගේ මේ සර්කල් එක ඇතුලේ ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා ගොඩාක් අඩු මිනිස්සු පිරිසක්. ඉතින් ඒ ආදරණීයන් වෙනුවෙන් මම මගේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. මොකද ඒ අය මගේ ජීවිතේ සතුට දුක හැමදේම බෙදා ගන්න ළඟින්ම ඉන්න මිනිස්සු. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ හරි ලස්සන බැඳීමක්. හැම බැඳීමක්ම අපිට මෙහෙම ෂෙයා කරගන්න බැරි වුණත් ජීවිතේ සමහර තැන්වල අපිව නැගිට්ටවන්න වැටෙනකොට අපිව හයියෙන් අල්ලගන්න ඉන්න බැඳීම් පුංචිම ප්‍රමාණයක් මටත් තියෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ අපිට ගැළපෙන බැඳීම් විතරක් ජීවිතේ ළඟින් තියාගන්න. අන්න එතකොට ඔයාටත් පුළුවන් ඔයාගේ ගමන සාර්ථකව යන්න.
මගේ පුංචි යාළුවා. මෙයාට පුළුවන් හැම වෙලාවකම ඇවිල්ලා මාව බලලා යනවා. මේ එයා අද ගෙනහලා තිබුණා ටැටූ ස්ටිකර් චූටි පොතක්. ඉතින් ඒකේ ලස්සන රෝස මලක් තිබුණා. මම එයාටම කියලා ඒක ගහගත්තා. ඇත්තටම ටැටූ කියන කලාවට මම හරි ආසයි. හැබැයි මම මගේ ඇඟේ කොහෙවත් ටැටූ කරන්න ආස නැහැ. හැබැයි ඒ කලාවට මම මාර ආසයි සහ මාර ආදරේ. ඉතින් බලන්නකෝ එයා ඒ ස්ටිකර් එක මගේ අතේ අලවනවා. මං හරි සතුටින් ඒක බාරගත්තේ. මොකද එයා හරි ආසාවෙන් මගේ අතේ ඒක ඇලෙව්වා සහ ඒක ගොඩක් ලස්සනයි. ඔන්න බලන්නකෝ ඒකේ ෆයිනල් ලුක් එක. ඇත්තටම ගොඩාක් ලස්සනයි. මේක ඇත්තටම කිව්වොත් මම විනාඩි 5කට වැඩියවත් තියාගත්තේ නැහැ. ඒ වුණාට ඒක පුදුම තරම් ලස්සනයි සහ ඒක අලවලා එයා නිහතමානීව හරි සතුටු වෙනවා. ඉතින් මං අන්නේ සතුටට හරි ආසයි. එයා ඒක හරිම ආසාවෙන් කරේ. හරිම පිළිවෙලට හරිම ලස්සනට කරා. ඇත්තටම ලස්සනයි ඒක. ඉතින් ඔය ඉන්නේ මගේ සතිය අන්තේ වගේම සතියේ දවස් 5ත් මගේ පාළුව කාන්සිය විඩාව නිවන මගේ හොඳම යාළුවෝ දෙන්න කිව්වට එක්කෙනෙක් හොඳම යාළුවෙක් අනිත් එක්කෙනා චුටි බබෙක්. ඉතින් ඒ වුණාට එයාලා දෙන්න පුදුම විදිහට මගෙත් එක්ක හරි ලස්සන බැඳීමක් ඇති කරගෙන තියෙනවා. ඒ බැඳීමට මම හරි ගොඩක් ආදරෙයි. ඉතින් ගෙදර අයගෙන් පස්සේ මට හම්බ වෙච්ච හරි ලස්සන හමුවීම් කීපයක් මේවා. ඉතින් ඒවට මං හැමදාමත් හරි ආදරෙයි. ඉතින් මේ චූටි බබත් ඒ වගේ තමයි. එයාට පුළුවන් හැම වෙලාවකම ඇවිල්ලා මොනවා හරි කාලා hina වෙලා සතුටින් ඉඳලා යනවා. ඉතින් මම හරි සතුටු වෙනවා මං ගැන. මගේ ජීවිතේ මෙහෙම හරි ඉන්න පොඩි මිනිස්සු ප්‍රමාණයක් මගෙත් එක්ක හරි සතුටින් ඉන්නවට. ඉතින් මගේ චූටි යාළුවා තමයි මේ බත් එක අරගෙන ඇවිල්ලා තින්නේ. මේක අරගෙන ආවම මට හරි පව් කියලා හිතුණා. මොකද චූටියට බත් එකක් බැඳගෙන ඇවිල්ලා ඒක මට දුන්නාම මට හරි සතුටු හිතුණා. මොකද මේවා හරි සතුටු හිතෙන මන්තර කාගෙන් හරි දෙයක් ලැබෙනවා කියන්නේ ඒකත් හදවතින්ම ලැබෙනවා කියන්නේ අපි ඒ තරමටම මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පින් කරලා තියෙනවා. මං හැම වෙලේම හිතන්නේ ඒකයි. දන්නවද මම මේක හරි සතුටින් කනකොට ඒ චූටි පැංචට හරි සතුටුයි. මොකද එයා හරි ආසාවෙන් හිටියේ මට මේ වගේ බත් එකක් ගෙනල්ලා දෙන්න. ඉතින් ඔන්න එයා ඒ හීනේ හැබෑ කරගත්තා. මට වැඩිය එයාට තමයි ගොඩක් සතුටු තිබුණේ මම මේක මෙහෙම කනකොට. අපි කොච්චර වයසට ගියත් අපේ තියෙන සමහර ළමා මානසිකත්වවලට මම තාමත් හරි ආසයි. මගේ ජීවිතේ මම පුංචි කාලේ කරපු කියපු දේවල් වලින් තවමත් ආස දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ වේපර්ස් එක මේක මං හිතන්නේ අලුත් ප්‍රොඩක්ට් එකක්. හැබැයි මේක ගොඩක් රසයි. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම try කරේ. හොඳයි. 10 out of 10 දෙන්න පුළුවන්. ඇත්තටම රසයි. එක්කෙනෙකුට සාමාන්‍ය ටී එකක් බොන්න නැති ප්‍රමාණයට තියෙනවා. ඉතින් හරිම රසයි. ඔන්න බලන්නකෝ එයා අදත් ටැටූ පොතක් ගෙනහලා මට කියනවා S2 පියාගන්නලු තෑග්ගක් ගෙනාවලු. ඔන්න බලන්නකෝ ඒ තෑග්ග මොකද්ද කියලා. අනේ එයාත් අදත් එකක් ගෙනහලා. ඇත්තට මේ ටැටූ පොත් හරි ලස්සනයි. චූටි ස්ටිකර් එකක් වුණාට මේක ඇතුලේ ගොඩාක් ලස්සන රූප තියෙනවා. ඇත්තටම මම හරි ආසයි. මම ආසයි කියලා දැනගත්ත නිසා මොකද කොහෙද එයා මට අදත් එකක් ගෙනහලා දුන්නා. ඉතින් හරිම ලස්සනයි. අනේ හරිම thank you ඒකට මම ගොඩක් ආදරෙයි. මේ ගෙවිලා යන තප්පරවලට මම පුදුම තරම් ආදරෙයි. සමහර විට මට මේ වගේ hina වෙන්න මේ වගේ සතුටින් ඉන්න ආයිමත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් ජීවිතේ. ඒක නිසා
හිනා වෙන්න පුළුවන් හැම තප්පරයකම මමත් හිනා වෙලා මගේ අවට ඉන්න මිනිස්සුත් හිනස්සලා සතුටින් තියන්න පුළුවන් නම් මම ජීවිතේ බලාපොරොත්තු වෙන ලොකුම සැනසීම අන්න එතන තියෙන්නේ. ඉතින් ගොඩක් වෙහෙසකර දවසක් වුණත් සතිය අන්තිම දවස් දෙක කියන්නේ කොච්චර වැඩ කරත් ලොකුවට මහන්සියක් දැනෙන්නේ නැති හරිම ලස්සන දවස්. ඉතින් හීනියට තාමත් මේ පොද වැස්සනන් අතර වෙලා නැහැ. ඈත කඳු මුදුන් වල ලස්සනට මීදුම අහස සිප ගන්නවා. ඉතින් අද දවස මේ විදිහට මම අවසන් කරනවා. ජීවිතයේ ලස්සනම කාර්තු වෙනුවෙන් ඔයාලා හැමෝම hina වෙන්න. හැම තප්පරයකම hina වෙලා සතුටින් ඉන්න. ඉතින් ආයෙත් අලුත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බලාපොරොත්තු වෙන සුබ සතියක්.